මුදලාලි මට තෙල් කාලක් දෙනවද? මේ නෝනා තෙල් නම් හරියන්නේ නැහැ. ওই වැඩේට ක්‍රීම් තමයි හරියන්නේ. මොන වැඩේද? අනේ ওই මුදලාලි තමුසේගේ ඔය කුණු කට වහගන්නව නාකි වලක්තිය. තමුසේ හිතුවද හැම ගෑනිම තමුසේගේ ඔය කුණු පිරිච්ච ඔළුවෙන් හිතන දේවල් වලට කැමතියි කියලා? අනේ නෝනා පොඩ්ඩක් අහන්නකෝ. මම ආවේ බඩුවක් ගන්න මිසක් තමුසේගේ බලු කතා අහන්න නෙවෙයි. හරි නෝනා මම වැරද්ද පිළිගන්නවා. කෑ ගහන්න එපා. කෑ ගහන්න එපා. එහෙනම් මට ඉක්මනට පොල් තෙල් ටිකක් දෙනවා. මෙන්න නෝනා තෙල්. සල්ලිත් එපා අරගෙන යන්න නෝනා. මේකත් අහගන්නවා මුදලාලි. මම මේ තෙල් ඉල්ලුවේ තමුසේ වගේම මට වද දෙන එකෙක්ගේ සද්ද නවත්තන්න. ඒ කවුද නෝනා? අපේ ගෙදර දොරේ අහුල. ඒකත් චිරිස් ගාලා කෙඳිරි ගානවා හරියට තමුසේගේ කට වගේ. අන්න එකට දාන්න තමයි මේක ගෙනියන්නේ. මුදලාලි දැන්වත් තමුසේගේ ඔය වල්කම අඩු කරගන්නවා. නැත්තම් මම ඔහෙටත් තෙල් දාන්නම වැඩේ සිද්ධ කරනවා.